පුතේ අපි A level 2025 රචනා ප්‍රශ්නාංක 6 කතා කරමු networking ගාන. එතෙන්දී පුතාගෙන් අහලා තියෙනවා හොඳින් දන්න ප්‍රවාහන ස්තර නියමාවලියක් වන UDP වලින් සේවය ලබා ගන්න යෙදුම් ස්තර නියමාවලි දෙකක් A සහ B සඳහා අහලා තියෙනවා. එතකොට ඔයාලට ලියන්න පුළුවන් DNS ලියන්න පුළුවන් DHCP ලියන්න පුළුවන් එහෙමත් නැත්නම් SNMP ලියන්න පුළුවන් voice over internet protocol ලියන්න පුළුවන් ඔය මම කිව්ව protocols වලින් ඕනම protocol දෙකක් A සහ B සඳහා ලියන්න පුළුවන් ඊළඟට ඔයගෙන් අහනවා UDP සරල වුණාට එයාගේ දත්ත බෙදා හැරීම ඔයා දන්නවා විශ්වාසනීය නොවන දත්ත බෙදා හැරීමක් එතකොට C සඳහා පිළිතුර විශ්වාසනීය නොවන ඊළඟට B කොටසේ අහලා තියෙනවා අනිෂ්ට මෘදුකාංග වර්ග 3ක් සඳහා උදාහරණ. එතෙන්දී පුතාට ලියන්න පුළුවන් ස්පයිවෙයා ලියන්න පුළුවන්, රැන්සම්වෙයා ලියන්න පුළුවන්, ට්‍රොජන් හෝස් ලියන්න පුළුවන්, වර්ම්ස් ලියන්න පුළුවන්, එහෙමත් නැත්නම් කීලොගර් ලියන්න පුළුවන්. මේ වගේ මෘදුකාංග වලින් ඕනිම 3ක් උදාහරණ විදිහට ලියන්න පුළුවන්. C කොටසේ තියෙන්නේ පුතාට දීලා තියෙනවා කම්පියුටර්ස් 3ක් තියෙනවා සර්වර්ස් 2ක් තියෙනවා නෙට්වර්ක් print එකක් තියෙනවා ඔයාට කියනවා බස් ටොපොලොජි එකකින් මේ ඩිවයිසස් එකිනෙක සම්බන්ධ කරන්න කියලා. එතෙන්දී බෑක්බෝන් කේබල් එකට දෙකලවර ටර්මිනේටර්ස් අඳින්න ඕනි ටර්මිනේටර් කම්පියුටර්ස් 3යි සර්වර් 1 හැම වෙලාවෙම නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳිනකොට අපි ඩිවයිසස් නම් කරන්න ඕනි සර්වර් 2 සහ නෙට්වර්ක් printer අපි ඒ කතා කළේ C කොටස. D කොටසේ පුතාගෙන් අහලා තියෙන්නේ B පන්තියේ IP ලිපිනයක් සඳහා උදාහරණයක්. එතකොට ඔයාට 128.0.0.0 ඉඳන් 191.255 255 දක්වා IP range එකේ ඕනිම address එකක් ලියන්න පුළුවන්. ඊළඟ එකේ වගේ අහලා තියෙන්නේ පුතේ පෞද්ගලික IP ලිපිනයක් සඳහා උදාහරණයක්. අපිට ලේසිම දේ තමයි 192.168.0.0 ඉඳන් 192.168.255 range එකේ ඕනිම IP address එකක් ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් 10.0.0.0 ඉඳන් 10.255.255 දක්වා IP range එකේ ඕනිම IP address එකක් අපිට ලියන්න පුළුවන්. ඒ පෞද්ගලික IP ලිපිනයක් සඳහා. ඊළඟට පුතාගෙන් අහලා තියෙන්නේ TCP IP ආකෘතිය ගැන. එතනදී මතක තියාගන්න 2025 අපෙන් ඇහුවේ TCP IP ආකෘතිය 2024 අපෙන් ඇහුවේ TCP IP ආකෘතිය. ඔයාට ස්තර 4 දීලා TCP IP ආකිටෙක්චර් එකේ ඔයාට ස්තර 4 දීලා ඔයාට මැච් කරන්න දෙනවා එක එක ස්තරය සඳහා ගැළපෙන කාර්ය. එතෙන්දී මතකයට ගන්න ජාල ප්‍රවේශ ස්තරය ගත්තාම ජාල ප්‍රවේශ ස්තරය අර OSI ආකෘතියේ භෞතික ස්තරයට සමානයි. එතකොට භෞතික දත්ත sannivedanaya සඳහා සම්බන්ධ වෙන්නේ ජාල ප්‍රවේශ ස්තරය. ඊළඟට අන්තර්ජාල ස්තරය ගත්තාම මතක තියාගන්න අන්තර්ජාල ස්තරය තමයි ගමන් කරන්න දත්ත පැකටු ගමන් කරන්න ඕනි කරන මාර්ගය හදන්නේ නැත්නම් පතය නිර්මාණය කරන්නේ. ඊළඟට මතක තියාගන්න යෙදුම් ස්තරය ගත්තොත් පරිශීලක මෘදුකාංගත් එක්ක ගනුදෙනු කරන්නේ යෙදුම් ස්තරය. වට මැච් කරන්න දීලා තියෙන එකේ යෙදුම් ස්තරයට අදාළව ඔයා ලියන්න ඕනි පරිශීලක මෘදුකාංගවලට ජාල සේවා සැපයීම. ඊළඟට ප්‍රවාහන ස්තරයට අදාළව ලියන්න ඕනි දත්ත ඛණ්ඩවලට කැඩීම සහ විශ්වාසනීය දත්ත බෙදා හැරීම. ඊළඟට අන්තර්ජාල ස්තරයට අදාළව පුතා ලියන්න ඕනි දත්ත පැකටු මාර්ගගත කිරීම සහ පත නිර්මාණය කිරීම. ජාල ප්‍රවේශ ස්තරයට අදාළව ලියන්න ඕනි දත්තවල
භෞතික සම්ප්‍රේෂණය කළමනාකරණය කිරීම. ඒ අපි කතා කළේ E කොටස. ඊළඟට F කොටසේදී පුතාගෙන් අහනවා අංකිත ලේඛන වලට ඩිජිටල් සිග්නේචර් එක යොදන එකේ අරමුණ මොකක්ද කියලා. එතකොට නිල ලේඛනයක විශ්වසනීයත්වය සහ නිල ලේඛනයක් කියන එක සත්‍යාපනය කරන්න තමයි අපි අංකිත අක්ෂණක් භාවිතා කරන්නේ. එතෙන්දී පිළිතුරු විදිහට හැම වෙලාවෙම පැහැදිලි කෙටි පිළිතුරු ලියන්න පුතාට ලියන්න පුළුවන්. විශ්වසනීයත්වය තහවුරු කිරීමට කියන එක පිළිතුරක් විදිහට ලියන්න පුළුවන්. ඊළඟට G කොටසේ අපිට තියෙන්නේ පුතේ නෙට්වර්ක් ටේබල් එකක් අඳින්න දීලා තියෙන දත්තවලට අදාළව. G කොටසේදී පුතේ අපිට උපාංග සංඛ්‍යාව දීලා තියෙනවා. ඒ කියන්නේ සත්කාරක පරිගණක සංඛ්‍යාව දීලා තියෙනවා දෙපාර්තමේන්තු 5කට අදාළව. එතෙන්දී අපි IP ඇඩ්‍රසින් කරනකොට පුතා මතක තියාගන්න අපි වැඩිම සත්කාරක සංඛ්‍යාවක් ඉන්න දෙපාර්තමේන්තුවේ ඉඳන් අනුපිළිවෙලට අඩුම සත්කාරක සංඛ්‍යාවක් තියෙන දෙපාර්තමේන්තුව දක්වා තමයි IP ලිපින වෙන් කිරීම කරන්නේ. එතෙන්දී අපි මුලින්ම IP ලිපින වෙන් කරන්නේ D3 කියන දෙපාර්ට්මන්ට් එකට. එයාගේ පරිගණක සංඛ්‍යාව 60යි. ඒ කියන්නේ අපි දන්නවා මුළු IP ලිපින අපිට 64ක් එයා වෙනුවෙන් අයින් කරන්න වෙනවා. අපි හැම වෙලාවෙම දීලා තියෙන සත්කාරක සංඛ්‍යාවට වඩා වැඩි අගයක් සහිත දෙකේ බලය තමයි භාවිතා කරන්නේ වෙන් කරන IP ලිපින සඳහා. එතකොට 28ක් තියෙන තැනක නම් අපි දෙකේ 5 වෙනි බලය 32ක් තමයි IP ලිපින වෙන් කරන්නේ. 12ක් තියෙන තැනක අපි දෙකේ 4 වෙනි බලය 16ක් තමයි IP ලිපින වෙන් කරන්නේ. 6ක් තියෙන තැනක දෙකේ 3 වෙනි බලය අපි 8ක් තමයි IP ලිපින වෙන් කරන්නේ. දෙකක් තියෙන තැනක අපි IP ලිපින 4ක් දෙන්නේ. දෙකේ දෙවෙනි බලය 4ක් අපි IP ලිපින වෙන් කරන්නේ. එතකොට කොයිම වෙලාවකවත් සත්කාරක සංඛ්‍යාව 2යි නම් IP ලිපින සංඛ්‍යාව 2ක් වෙන්න බෑ. මොකද හේතුව අපි දන්නවා අපි ජාල ලිපිනය සහ විකාශන ලිපිනය කියන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එකයි බ්‍රෝඩ්කාස්ටිං ඇඩ්‍රස් එකයි කියලා IP ඇඩ්‍රසස් දෙකක් අපි පරිගණක සඳහා නොදී ඉන්නවා රිසර්ව් කරලා තියෙනවා. ඒ හින්දා හැම වෙලාවෙම සත්කාරක සංඛ්‍යාවට වඩා IP ලිපින සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. එතෙන්දී අපිට දීලා තියෙන්නේ ගාන ඇතුලේ අපිට දීලා තියෙන්නේ IP ඇඩ්‍රස් එක 192යි 168යි 50යි බිඳුව කියන පෞද්ගලික IP ලිපිනය. අපිට දීලා තියෙන CIDR value එක 24යි. CIDR value එක 24යි කියලා කියන්නේ අපේ උපජාල ආවරණය ඇතුලේ ඉන්න මුළු එකේ ඉලක්කම් සංඛ්‍යාව 24යි. එතෙන්දී පුතා දන්නවා 255යි 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 බිඳුව තමයි අපිට දීලා තියෙන උපජාල ආවරණය. එකේ ඒවා මේ කොටස් තුනේ එක කොටසක 8 බැගින් එකේ ඉලක්කම් ඉන්නවා 24ක්. එකේ ඉලක්කම් ඉන්නවා 24ක්. ඒ කියන්නේ CIDR value එක 24යි. දැන් ඔයාට ඕනි විදිහට එක ඩිපාර්ට්මන්ට් එක සඳහා අපි උපජාල ආවරණ වෙන් කරන්න ඕනි. එතෙන්දී අපිට අවශ්‍ය කරන මුළු IP ලිපිනය මූලික කරගෙන තමයි අර උපජාල ආවරණය වෙන් කරන්නේ. IP ලිපින 64ක් ඕනි නම් මුළු IP ලිපින 64ක් ඕනි නම් අපි වෙනස් කරන්න පුළුවන් මේ ධාරක කොටස විතරයි. අපිට උපජාල ආවරණය ඇතුලේ කොයිම වෙලාවකවත් මේ නෙට්වර්ක් පාර්ට් එක වෙනස් කරන්න බෑ. අපිට වෙනස් කරන්න පුළුවන් හොස්ට් එක විතරයි. එතකොට මේ තියෙන බිඳුව ද්විමය කරලා ලිව්වොත් බිඳු 8කින් ද්විමය බිඳු 8කින් මේ හැම කොටසක්ම ඔක්ටට් එකක්. ඒ කියන්නේ බිටු 8කින් හැදිලා තියෙන්නේ. මෙයා බිඳු 8කින් ලිව්වොත් ලිපින 64ක් හදන්න නම් පිටිපස්සේ ඉඳන් බිඳු 6ක් ඉතුරු කරලා දෙන්නෙක් එකේ ඉලක්කම් බවට පත් වෙන්න ඕනේ. දෙන්නෙක් එකේ ඉලක්කම් බවට පත් වුණා කියන්නේ 128 බලස්ථානයේ 64 බලස්ථානයේ කියන්නේ මෙතනින් එන දශමය වටිනාකම 192යි. 128යි 64යි එකතු කරාම 192යි. එහෙනම් පළවෙනි ඩිපාර්ට්මන්ට් එකට අපි වෙන් කරන උපජාල ආවරණය පළවෙනි ඩිපාර්ට්මන්ට් එකට අපි වෙන් කරන උපජාල ආවරණය 255යි 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 192 පළවෙනි ඩිපාර්ට්මන්ට් එකේ උපජාල ආවරණය. ඊළඟට අපි ඊළඟ කොටසට ගියොත් ඊළඟ කොටසේදී අපිට ඕනි කරන මුළු IP ලිපින ප්‍රමාණය 32යි. ඒ කියන්නේ දුන්නු උපජාල ආවරණේ
පිටිපස්සේ ඉඳන් අපිට අවශ්‍ය වෙනවා ධාරක බිටු 5ක් ඕනි වෙනවා IP ලිපින 32ක් හදන්න. එතකොට අපි පිටිපස්සේ ඉඳන් බිංදු 5ක් ඉතුරු කරලා ඊළඟ 3 දෙනාම එකේ ඉලක්කම් බවට පත් කරනවා. 128 64 32 කියන ස්ථානීය අගයන් තුන එකතු කරාම වාට එන අගය පුතේ 224යි. 224. ඒ කියන්නේ උපජාල ආවරණය 255යි 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 224. ඊළඟ ඩිපාර්ට්මන්ට් එකට අපිට ඕනි කරන්නේ IP ලිපින 16යි. එහෙනම් එතනදී අන්තිම ඔක්ටට් එකේ තියෙන බිංදු 8න් පිටිපස්සේ ඉඳන් බිංදු 4ක් එකතු කරා නම් ඒ කියන්නේ 16 කියන්නේ 2 වෙනි බලය පිටිපස්සේ ඉඳන් බිංදු 4ක් ඉතුරු කරලා ඉතුරු බිංදු 1 ඉලක්කම් බවට පත් කරා. එතනදී එන දශමය වටිනාකම 128 64 32 16 කියන එක එකතු කරපුවාම එන දශමය වටිනාකම 240යි. ඒ නිසා පළවෙනි කොටස වෙනස් වෙන්නේ කාගේවත් පිටිපස්සෙම කොටස උපජාල ආවරණයේ 240යි. ඊළඟ එක ගත්තාම ඊළඟ එකේ අපිට ඕනි කරන්නේ IP ලිපින 8ක්. IP ලිපින 8ක් ගන්න නම් 8 කියන්නේ 2 3 වෙනි බලය. එතකොට අපි දන්නවා පිටිපස්සේ ඉඳන් අපිට ඕනි කරන්නේ බිංදු 3ක් විතරයි. එහෙනම් මුළු බිංදු 8න් පිටිපස්සේ ඉඳන් බිංදු 3ක් ඉතුරු කරලා අපි ඉතුරු ඒවා එකේ ඉලක්කම් බවට පත් කරනවා. එතකොට පුතේ අපිට එන මුළු දශමය වටිනාකම 128 64 32 16 සහ 8 කියන බලස්ථානවල එකතුව අපිට එන්නේ 248යි. එහෙනම් මේ D4 කියන ඩිපාර්ට්මන්ට් එකේ සබ්නෙට් මාස්ක් එක නැත්නම් උපජාල ආවරණයේ එන්නේ 248. ඊළඟට අපිට තියෙන අන්තිම ඩිපාර්ට්මන්ට් එක D1. අන්තිම ඩිපාර්ට්මන්ට් එකේ අපිට ඕනි කරන්නේ IP addresses 4යි. IP address 4යි නම් 4 කියන්නේ 2 දෙවෙනි බලය. එහෙනම් පිටිපස්සේ ඉඳන් බිංදු 2ක් විතරක් ඉතුරු කරගත්තාම ප්‍රමාණවත්. ඉතුරු සියල්ල එකේ ඉලක්කම් බවට පත් වෙන්න ඕනි. අපිට දීලා තියෙන පොදු උපජාල ආවරණයේ පිටිපස්සෙන් බිංදු 2ක් පමණක් ඉතුරු කරලා ඉතුරු සියල්ල එකේ ඒව බවට පත් කරන්න. එතෙන්දී පුතාට එන දශමය වටිනාකම 252යි. ඒ කියන්නේ අන්තිම D1 ඩිපාර්ට්මන්ට් එකේ සබ්නෙට් මාස්ක් එක 255යි 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 252යි. අපි ඒ කතා කරේ එක එක ඩිපාර්ට්මන්ට් එකට අදාළ සබ්නෙට් මාස්ක් එක. අපි හැම ඩිපාර්ට්මන්ට් එකකම අපි සබ්නෙට් මාස්ක් එක කතා කරලා ඉවර නිසා අපි හැම ඩිපාර්ට්මන්ට් එකකම IP රේන්ජ් එක කතා කරමු. ඒ කියන්නේ භාවිතා කරන්න පුළුවන් පළවෙනිම IP ලිපිනය සහ භාවිතා කරන්න පුළුවන් අවසාන IP ලිපිනයත් මුළු IP ලිපින රේන්ජ් එකත් අපි බලමු. මෙතනදී පළවෙනි ඩිපාර්ට්මන්ට් එකට ඒ කියන්නේ D3 කියන ඩිපාර්ට්මන්ට් එකට පුතේ IP addresses 64ක් ඕන නිසා අපි ස්ටාර්ට් කරන්නේ අපිට දීලා තියෙන්නේ 192යි 168යි 50යි බිංදුවෙන් අපි පටන් ගන්නෙ ලිපින 64ක් ඕනි. එහෙනම් අවසාන ලිපිනය වෙන්නේ 192යි 168යි 50යි 63. ඒ අවසාන IP ලිපිනය. එතකොට පුතා දන්නවා ආරම්භක ලිපිනයට එකක් එකතු කරපුවාම එන අගය තමයි භාවිතා කරන්න පුළුවන් පළවෙනි ඇඩ්‍රස් එක. අවසානයෙන් එකක් අඩු කරපුවාම එන අගය තමයි භාවිතා කරන්න පුළුවන් අවසාන IP ඇඩ්‍රස් එක. එහෙනම් භාවිතා කරන්න පුළුවන් පළවෙනිම IP ඇඩ්‍රස් එක කිව්වහම බිංදුව නෙමෙයි ලියන්න ඕනි 1. භාවිතා කරන්න පුළුවන් අවසාන IP ඇඩ්‍රස් එක කිව්වහම පුතා ලියන්න ඕනි 63 නෙමෙයි 62. අපි ඊළඟ එකට ගියොත් 32ක් තියෙන තැන අපි පටන් ගන්න ඕනි මේක 63න් ඉවර කරා නම් අපි ඊළඟ කෙනා පටන් ගන්න ඕනි 64න්. එතකොට අපි දන්නවා කොයිම වෙලාවකවත් මේ දීලා තියෙන IP addresses වල පුතේ network part එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි octet තුන වෙනස් වෙන්නේ නැහැ. මේ decimal values තුන වෙනස් වෙන්නේ නැහැ. එතකොට 64න් පටන් ගත්තාම අවසානයේ කීයද කියලා බලන්න අපිට පුළුවන් ලේසිම දේ තමයි මුළු IP addresses ගානට එකක් අඩු ගාන මෙතනට එකතු කරන්න. ඒ කියන්නේ 31ක් එකතු කරන්න. එතකොට පුතා දකිනවා අවසාන IP address එක 95. භාවිතා කරන්න පුළුවන් IP address කිව්වහම 65 ඉඳන් 94 දක්වා. 65 ඉඳන් 94 දක්වා. ඊළඟ ඩිපාර්ට්මන්ට් එකට ගියපුවාම D2 කියන ඩිපාර්ට්මන්ට් එකට ගියපුවාම එතන ඕනි කරන IP addresses ගාන 16යි. එහෙනම් මේක 95න් ඉවර වුණා නම් ඒ ඩිපාර්ට්මන්ට් එක පටන් ගන්න ඕනි 96යි.
පළවෙනි ඩෙසිමල් වැලියුස් තුන වෙනස් වෙන්නේ නැහැ. 96න් පටන් ගත්තාම ඇඩ්‍රසස් 16ක් ඉන්න නිසා අවසානයේ කවුද කියලා බලන්න මුළු ඇඩ්‍රස් ගානට එකක් අඩු ගාන තමයි අපි එකතු කරන්න ඕනේ. ඇයි අපි හැම වෙලාවෙම එකක් අඩු ගාන එකතු කරන්නේ? හේතුව තමයි IP addresses පටන් ගන්නෙ බිඳුව කියන අගයෙන් නිසා. එතකොට අපි 15ක් එකතු කරපුවාම මෙතනට එන අගය 111යි. ඊළඟ ඩිපාර්ට්මන්ට් එක අපි එතකොට පටන් ගන්න ඕනේ 112න් ආරම්භ කරන්නේ 112න් අවසාන ඇඩ්‍රස් එක හොයන්න අපි මුළු ගානට එකක් අඩු සංඛ්‍යාව එකතු කරපුවාම මෙතන එන්නේ අපිට 119. ඊළඟ එකේදී මේ අපි කතා කළේ භාවිතා කරන්න පුළුවන් මුළු රේන්ජ් එක භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ මුළු IP රේන්ජ් එක භාවිතා කරන්න පුළුවන් රේන්ජ් එක කිව්වහම 113 ඉඳන් 118 දක්වා. ඊළඟ එකේ මුළු IP රේන්ජ් එක එතනදී පුතාට ඇඩ්‍රසස් 4ක් ඕනි වෙනවා D1 ඩිපාර්ට්මන්ට් එකට. එතකොට ඇඩ්‍රසස් 4යි නම් අපි ආරම්භ කරන්නේ පුතේ 220න් අපි ස්ටාර්ට් කරන්නේ 220න් ඇඩ්‍රසස් 4යි කියලා කියන්නේ 220ට පුතා 3ක් එකතු කරන්න ඕනි. එතකොට පුතාට එන අවසාන IP ලිපිනය 223යි. භාවිතා කළ හැකි කිව්වහම 221 ඉඳන් 222 දක්වා තමයි භාවිතා කරන්න පුළුවන් රේන්ජ් එක. හැම වෙලාවෙම අපි පළවෙනිම IP ලිපිනය හැම සබ්නෙට් එකකම පළවෙනි IP ලිපිනයයි අවසාන IP ලිපිනයයි අපි වෙන් කරනවා ජාල ලිපිනය සහ විකාශන ලිපිනය විදිහට.